my cozy family, welcome back to my channel. ඉතින් අදත් වෙනද වගේම අලුත් vlog එකක් අරගෙන මං ආව ඔයාලව බලන්න. ඉතින් අපි මේ පාර ගියේ හෝමාගම පැත්තේ තියෙන පන්සලකට. ඒකේ නම තමයි ඉඹුලකන්ද ටෙම්පල්. ඉතින් අපි ගොඩක් දවසක ඉඳන් ප්ලෑන් කරා මේ ටෙම්පල් එක බලන්න යන්න. ඊට පස්සේ මේ ගෙවුණු සතියේ ඉරිදා අපි ඩිසයිඩ් කරා මේ ටෙම්පල් එක බලන්න යන්න. මේ පන්සල තියෙන්නේ කන්දක් උඩ ළමයි. ඒ කන්ද උඩට නැග්ගාම තියෙන view එක මාරම ලස්සනයි. ඒ view එක බලන්න හිතාගෙනම තමයි අපි වැඩිපුරම මේ ටෙම්පල් එක බලන්න ගියේ. ඉතින් අපි ගත්ත නිල් මල් ටිකත් පූජා කරලා අපි ගියා පන්සල වටේ පොඩක් ඇවිදින්න. මේ විදිහට තමයි ඒ view එක අපිට පේන්නේ. මේ පන්සල ඇතුලේ ගොඩාක් ලස්සන තැන් තිබුණා. මේ වගේ පොකුණු තිබුණා චූටි. එතකොට මාරම ලස්සන ගස් තිබුණා. ඒ ගස්වල එක විදිහේ විසිතුරු දේවල් එල්ලලා තිබුණා. මේ තමයි හාමුදුරුවරු. ඒ කියන්නේ මේ පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරුන්ගේ ආවාස ගෙට යන පාර. මේ තමයි පන්සලේ ධර්මශාලාව. පොය දිනවලට විශේෂ දිනවලට ධර්ම දේශනා කටයුතු කරන්න තමයි මේ ස්ථානය හදලා තියෙන්නේ. මේ ඉන්නේ මගේ ගමන් සගයෝ ටික. ෆොටෝස් ගන්න ලස්සන තැනක් පේන්න බෑ. ඉතින් කට්ටිය ෆොටෝස් ගන්නවා හොගාලා. මේ පන්සලේ මොනරෙක් හිටියා. ඒ මොනරා නම් හීලා වෙච්ච මොනරෙක් වෙන්න ඕන. මං ඉතින් එයාත් එක්ක ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ ළමයි අපි ඩිසයිඩ් කරේ දියසරු පාක් එකට යන්න. දියසරු පාක් එක මාරම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඉතින් මගේ ගමන් සහායකයෝ ටිකයි දියසරු පාක් එකේ ලස්සන තැන් ගොඩාක් දැක බලා ගත්තා. ඉතින් මම ඔයාලටත් කියනවා දියසරු පාක් එකට ඇවිල්ලා බලන්න, නිදහසේ කාලය ගත කරන්න කියලා. ඒ වගේම ඉඹුලකන්ද ටෙම්පල් එකටත් ඔයාලා අනිවාර්යයෙන්ම යන්න try කරන්න. එහෙනම් ළමයි ආයෙත් මේ වගේ අලුත් vlog එකක් අරගෙන මම ළඟදිම ඔයාලා බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching. Bye.